items select ඕකේ normalization කරනවා ආයෙකින් හාමනලුවේ අනිත් තව තියෙනවා පොඩි පොඩි දේවල් අන්න ඒනොදි මොකද කරන්නේ normalization එකේදී ඔක්කොම නිකන් ඒකෙදි ඔයාලා දැන් ඔක්කොම ඉන්න normalization කරද්දී මුලින්ම ලේස් තුනම ගන්න. ඉතින් table එකේ මේව වෙනවා normalize කරන්න. ඒක ඕඩර් කියන එක තව කියන්නේ පොයින්ට් එකක් ඕඩර් එකේ. ඕඩර් එකේ තමයි වෙන පොයින්ට් එක. ඉතින් ඕඩර් table එක පස්සට තියන්න. අනිත් ඒවා වල ලේස් normalize කරනවා. ඉතින් first එක තමයි ඔයාලගේ තව table ඔයාලට ඕන ඕක හදන්න දැන් ඕඩර් එකක් දීලා දුන්නා ඒකට වෙනම කියනවා ඕඩර් දීලා ඒක මොකටද ඒක item ගානේ ඒ කියන්නේ total price එකයි order ID එකයි customer ID එකයි එතකොට order ID එකයි customer ID එකයි ප්‍රතිලේසි කරනවා item වෙනම මොකද හැබැයි ඔයගොල්ලෝ order කියන එක ගත්තොත් order items ID categories ගොඩාක් තියෙනවා ingredients තියෙනවා customers තියෙනවා අන්න එතන ඒක complex එකයි දැන් complex එක අපිට කරන්න time එක තියෙනවා ඔයාලා තමයි ඒක මට හිතලා ඔයාලා මේක තමයි කියන්නේ ඒක නිසා අපිට ලේසි එකක් ඉස්සර කරා chat එකේ ගත්තම chat GPT එකේ හරි normalize කරන්න නැහැ ටෙස්ට් කේසස් උත් එහෙමයි එයාගේ ටෙස්ට් කේසස් මම පිළිගන්නේ නැහැ නම් බලන්න පරිවර්තනය කරලා හරි මම ඩවුන්ලෝඩ් එකක් තිබුණා නම් එකේ ඒ ළමයට විතරක් පරිවර්තනය පැහැදිලි කියලා ඒක නිසා සැලකේ මානෙ නෙමෙයි මම දන්නවා ක්ලෝස් කරන කට්ටිය ඉන්නවා මම දන්නවා හරි තව පිට අසයින්මන්ට් වලට ඒවා රිපීට් කරනවා තමන් විදිහට හදාගන්න ඇති ඒක මම දන්නවා හරි ඔයාලා විතර නම් මේ ඉවරයි ගයිඩ්ස් සාකච්ඡා කරන දේ මම දන්නවා ගයිඩ්ස් ගොඩාක් අපි වගේ නමුත් ඒක කොහොමද කරන්නේ හැබැයි මම හැමදේම උදව් කරනවා හරි ඒකද අල අසයින්මන්ට් එක දෙද්දී තමන්ට යම් කිසි දෙයක් ආවොත් කියලා බලන්න 10කට 12කට කිට්ටු කරනවා වගේ කියලා කරනවා ඔයාලගේ කැමති ලයිබ්‍රරිස් වලට අපිට ආයෙත් ඔයාලගේ කෝස් ෆී අදිසියම ඩොලර් දෙනවා ගන්න දැන් ඩොලර් එකේ අගේ වැඩි වුණොත් 500යි දුන්නොත් මම වෙන්නේ නැහැ කියන්නේ දුන්නොත් ඔයාලගේ ඩොලර් 100ක් ගෙවනවා නේ සර්ටිෆිකේෂන් ආයෙත් කොච්චර ගන්න එච්චර ලොකු ගාණක් දීලා යන සර්ටිෆිකේට් එකේ 500 විතරක් තිබුණොත් කොහොමද හැපෙන්නේ ආයෙත් කරන්නේ සුපිරි හරි ඒ නිසා ඔය මේ කිස් කලකින් ටික පොඩ්ඩක් පාවිච්චි කරන්න දැන් විතරක් ඕනේ අර assignment එකක් කරද්දී මම දන්නේ database එකක් තියෙනවා ඔක්කොම ප්‍රශ්න තියෙනවා සාමාන්‍ය ප්‍රශ්න තියෙන එක ඔයාලා හරියට මැච් කරගත්තොත් ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි සමහර වෙලාවට ඉන්නවා අර මේ වැඩ කරලා ඒනොත් ප්‍රශ්න තියෙනවා හරි කාන්ටෙන්ට් වැඩි ඔයාලගේ මැසේජ් දාලා තිබ්බොත් කෝල් කරලා පුදුම අය දිනනවා මම කියන්නේ මට දුන්නා ඔයගොල්ලෝ කියලා ඒවලුත් කියනවා කොහොමද තමයි වැඩ කරන්නේ නැහැ ප්‍රශ්නයක් තමයි මම අන්තිමට කියන්නේ මපා කරන මානසික සම්මතයේ ප්‍රේක්ෂකයෙක් ඒ ළමයි අහලා දැනගෙන යන්න උදව් දෙන්න ගන්න ඒ දැනගත්තම මම ඒක කරනවා ඊට අපි මොඩ ප්‍රශ්න මොනවා හරි ඒක නැතුව ඔයා අහන්න ප්‍රශ්න කරන්නේ මගේ සම් පොතු නැත්නම් මම කියනවා ඔය අන්තිමට අපි වත්කරන්නේ කොහොමද මේකේ chat කරනවා අනුනම ස්කිල් කරනවා මේ ඔක්කොම තමයි කියනවා
birthday එක වෙනවා සෑම්ස් එකක් විතර ඊට කියන්නේ මට මිස්ටර් ටැග් එක වෙන අරගෙන ඉන්නේ මම ප්‍රශ්න තමයි කිව්වේ ඒ වගේ ගොඩාක් ඉන්නවා එනවා තියෙන සමානකම් දැනෙන්නේ සීනියර්න වගේ ප්‍රෙසරස් කොහොමද කලින් වෙච්ච ළමයි UI UX කියන්නේ ගල්පි මම ප්‍රොටෝටයිප් අපි use කියන UI UE වල ප්‍රශ්න නැහැ අඩු උගන්වන්න පුළුවන් ආකාරයෙන් කියන්නේ මගේ නම් මේ සියුයි කියන්නේ මොනවද මේක මම කියන්නේ මම නෝක හරි ආකාරයෙන් කියන්නේ පුතේ මම උගන්වන්න ගෑනිස් කියලා කියනවා මම මේ මොන විදිහට ගොඩියා තියෙනවා උගන්වන්න මොනවද කියලා දෙනවා ඒවා ටිකක් කියනවා පුලි කාලේ මම අනේ ඒක නා ආයෙත් මම කියලා තියෙන්නේ ආයෙත් නේද මම ඔයගොල්ලන්ට ඒක පාන හරිම බුද්ධිමත් හරි අනිත් එක අනිත් එක්කෙනා මෙයා ගැන හොයන්න එපා තමයි උදව් කරන්නේ අන්තිමට දවස් වැඩ කරනවා 13 ගෙවල් වල ඉන්න දවස් ඉඳලා අම්මලා ගාන මොකද මේ ආකාරයෙන් වැඩ කරන්නේ නෑ සාමාන්‍ය අපිට කියන්නේ සාමාන්‍ය වෙලාවට සාමාන්‍ය ගාන ලොවට දවස් නෑ ගන්න අම්මලා ගන්න අම්මලා ගන්න කියලා දෙන්නේ අපි කියනවා නේද අම්මලාගේ අපිට වැඩි අපිට කින් කියන්නේ උපාව දාගන්න උපාව දාගන්න අයි පස්සේ කාමවල කියනවා ගන්න तर मार्क असाइनमेंट पॉलिसी करा फिर नंबर देखकर अब हम पॉलिसी करना हम इधर में इसे नहीं बेसिस देखा है अब ये खाली ना मतलब में असाइनमेंट वाला देने के 9 10 नो 10 और 4 पे देने का ये बात बोला अब ये असाइनमेंट पॉलिसी वाला असाइनमेंट वाला कंसेंट का खाली कंसेंट का बताओ अच्छे एक्सप्रेस करने वाला क्यों ये एक्सप्रेस करने वाला वाला है कैटेगराइज करने वाला से मैंने मेरा पे में अभी कराना है मेरिट पॉइंट्स और हमारा कवर टी पॉइंट्स सबको है उसकी एम पॉइंट से पीली वाला एक पीली वाला क्या और किया कि हमने क्वेश्चन मार्क डाला एक क्वेश्चन को यूज करना है बाकी और एक का मॉडिफाई करना और मुझे डायमंड नोटिफिकेशन बात हमारा एक होना તમારા કાંઈ એરર એનો કન્ટેન્ટ એવા હදලා අඩුම ඉතල මම කිය කන්ටෙන්ට් එක හරියට ක්ලියර් කරන්න කන්ටෙන්ට් එකක් හරියට මේ පේජ් alignments හරියට ඔයාලට වර්ඩ් ස්පෙෂල් 1.5 කියන්නේ කියලා තියෙනවා සමහරවිට මොකද ඒවල අර නම් එක ගන්න තව පොඩි එක තව වාක්‍යයක් දෙකක් කියලා තියෙනවා අනිත් කොට තේරුම් ගන්න ඕනේ සිස්ටම් එකේ කොටසක් වුණා ඒක කරන්න කොයි කොටසකට ගන්න ලොකු ස්පේස් එකක් තියෙන්නේ බ්ලැන්ක් පේජස් රිෆරන්සස් දාලා නැහැ ඒකත් හාවර්ඩ් ස්ටයිල් එකේ අර යන්නේ ඒකේ මොන කොපි පේස්ට් කරලා අපිට බලන්න සම්මත බලන්න අපේ ප්‍රොටෝකෝල් හරි සතිය දවස් 6යි අපිට තියෙන්නේ මට දවස් 6යි දැන් සෙක්ෂන් එක විතරයි මම දවස් 6යි නිසා මට ඒක අපිට ඔය 6 මොම ගන්නවා සවුත් අගවල වලට ගන්නකොට සෙන්සරාදී ඔය 6 මොම ගන්න හරි 6 මම අරමුණ පැතුණා කරනවා ඒ තුනේ උනාට පස්සේ අපිට තව ඉස්සේ පේජ් එක කරන්න ඕනේ තියෙනවා I calls තියෙනවා I ටාග්නට් වලට කෝල් කරන සමහරවිට ප්‍රැක්ටිකල් සෙෂන්ස් බලන්න යැත්තේ මාරේ අසයින්මන්ට් බලන්න ඒ අසයින්මන්ට් බලද්දී අර සයින්ස් එක අපිට කතා කරනකොට මෙයා මේක හදලා ගන්න අර හදලා ගන්න කියන්නේ ඉන්න ඔයාලා උත්තර දෙනවා ඒක 100% ඉවර කරලා තමයි මේ එක්ස්චේන්ජ් එකේ දී නැතිව මොකද ඊට පස්සේ දී වෙලා අඩුම C පොයින්ට් එක පාස් වෙනවා සැකකින් දාපු එකේ
वाला कोई जीरो पे कॉपी कोड भी डायग्राम्स वो भी हमारा इन्वायरमेंट के लोगे मेरे दिखा रहा है ये के वीडियो में हम बना रहे हैं डायग्राम सेट दो नाम को दिखा रही है बस हो गया आप मोटी फिर वाला पूरा ट्रैक एक जगह आई डोंट नो हमारा हमारा फाइल है इटालियन में मिला बोल में मिला एग्जीक्यूटिव में बोल तो नहीं स्पेसिफिक वर्ड्स वया नहीं है ना ये बात है ओरल करो नहीं तो क्लियर करो मतलब क्या है संजीवनी आपे बच्चे अरे वाला तो नहीं जो है वे आपे बच्चे अन्यथा एग्जाम बोर्ड में यार हमारी में सिमिलरिटी आपे जो पॉइंट आउट कर बस यहाँ पर हम आगे बढ़ा यहाँ पे ऊपर से मंत्र नहीं चलाते मैं बचपन में साइमन साइमन के साइमन का सारा एक देने वाले ये बात है वो भाई ना वो दादा ने हमें कहा ना तू ये सुना तू देखा बेटा तुम्हारे का या तो नोटिफिकेशन का इतना है क्या वाला खाली ना हो साइमन का मेरे जरा निकाल मोले पाएगा मम्मी क्यों बेटा आज तो काफी जन आपके काफी आगे में चेंजेस कराना ये लगे ना देन ये ना साइमन काम को वाला ना मेरे पुरंदर वाला ना पुरंदर से काम ना तो ये साइमन मेरे एक डेटा वगैरह थी कि अचीव करना ये मोना ते साइमन री सबमिशन के मतलब हमारे क्या करना है वाला ट्रांसक्रिप्ट ये वाला नहीं बड़ा करके la mamá nabi dalam kita FTFC का कहाँ yang ini harus में assignment करके yang नाइ diagram बनाने तो नहीं हम मेरे हम आनंद assignment देने हम diagram को कितने बार दिन पर हम bukan mati हम वो SDFC हम करता हम मामा सॉफ्टवेयर को करने में जाए और सॉफ्टवेयर को करने में समान वाला एक में क्या करना होगा तो डायग्राम में तो ये मोले कल्पना करना है तो वो डाटा करना लाने यहाँ यूट्यूब में दिया है समान के सामान अंतर देने की भावना का ये सारे मॉडल सिक्योरिटी के संबंधित मुद्दे सिक्योरिटी सामान्य लाइन प्रयोग मटेरियल बनेगा मटेरियल को हम मतलब खूब गरम कर देंगे अगर गरम अरे सामान के साथ के बारे में मानदंड को डॉक्यूमेंट बेड़ा करते पारे पीओ सबमिशन डाला डॉक्यूमेंट में पीओ डाल अरे इन दोनों में मगे डाल के ये दोनों में डाला है तो क्लास में दिया थे सामान के हम तो को सामान फीचर देने को हम करना and the exchange is 12 again exchange is 5 again 5 we are exchanging 12 क्या करना पड़ा एक मार्ग के माध्यम से देना है अरे exchange 12 क्या तो करते हो यार तो करना है और जब उदाहरण तो क्या अरे इंदा यार बड़ा उधर जाएगा ये मालूम आएगा और ये नो रहेगा ये नहीं रहेगा तो कौन आएगा जैसा हुआ है Hi, what I'm going to do is
dia akan assignment kalau ini dia akan hari ini HND dulu lagi एवं जो मेरी चली फाइल के दिनन उस्मान हिमेशा आई जब करते हैं सेनार लगी आकलाम चलाई असाइनमेंट करने गुरु का कभी ऐसे असाइनमेंट करने गुरु और कभी ऐसे असाइनमेंट और ना है ये ना हम बहुत काम किया नहीं गुरु वयाला करते हैं मिलने ना ताऊ ना Kaviran's Akalansa, Ramsar, Imperium, Aikata Yemra, Udara, Oga Yohan, Yohan is a Yohan, and Nisha, Dinoshika, Chintali, Darshana, Simon, here Chili Factory, Senal, Gayan, Usman, Himesha, Chapuni, Dina, Akalansa, Pawan, Umar
yang kalau pasti kalau yang kalau
පුළුවන් බලන්න ඕනේ. එයාට මේ කිසිම දෙයක් අපි ෂෙයා කරන්නේ. අපි දවස් 10 වගේ කරනවා කියලා එයාලා තීරණය කරනවා. මේක ෆේමස් කරනවා. පැහැදිලි කෙනෙක් ඒක කියන්නේ අවශ්‍ය තමයි. කස්ටමර්ස්ලා ඕනේ මේ ප්‍රොටෝටයිප් එක ඒ විදිහට දිනු කරගන්න. සමහර වෙලාවට අපි කෝල් කරද්දී අර ප්‍රොටෝටයිප් එකේ සමහර දේවල් චේන්ජ් වෙන්න පුළුවන්. ඒවා කියන සමහර දේවල් චේන්ජ් වෙන්න පුළුවන් ඒ ප්‍රොටෝටයිප් එක. අන්න ඒ වගේ දේවල් සමහර කස්ටමර්ස්ලා අපි ආයෙත් වැඩියෙන් එක් කරන හැටි එක්ක අවසරයෙන් කියනවා. පැහැදිලි කියන එක ඒක මෙන්න මේ ප්‍රොටෝටයිප් එකේ මොඩල් එක මොනවද කියන ප්‍රශ්නක් තියෙන්න පුළුවන්. When to use prototyping? Requirements are understandable over how to be done. Requirements are not together. When the main one is that, and the even the somebody prototype model use කරනවා.
පදලිය සබ්මිටුත් කළාද?